මේක මුල් කාලේදී හරි අමාරු වෙයි වාට. මේක ඔයා තව එකක් තමයි දැන් ඔයා තීරණය කරොත් හරි මං යන්නේ මට යන්න බැහැ කියලා. අනිත් අයත් එක්ක මේක දිගින් දිගට ප්‍රොෆෙෂනල් හෙල්ප් එකක් දෙන්න බැරි. ඔයාගේ ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක මේ නිතර කතා කිරීමේ කිසි තේරුමක් නැහැ. ඒ වගේ දේවල් කරාම ප්‍රශ්නයක් කියන දේ වැවෙන්න පුළුවන්. ඒක වැවෙන දෙයක්. ඔයා කියන්නේ ඒක තව පැතිරිලා යනවා. ඒක නිසා මං කියන්නේ ගිලගෙන ඉන්න කියලා. කතා කරන්න ඕනේ ඒ ප්‍රශ්න කතා කරන්න අධ්‍යාපනයක් තියෙන කෙනෙක් එක්ක. ඒ නැතුව ඒක ගැන හැමෝම එකම කතා කරන්න යන්න එපා. ඒක අනිත් දේ. මේ කරුණ ටික හොඳට කල්පනා කරලා බලන්න. ඔයා වැටිච්ච වල ලස්සන කරගෙන ජීවත් වෙන්න. මං දන්න දෙන්නෙක්ට මගේ ඒ ඇඩ්වයිස් අරගෙන ඒගොල්ලෝ දැන් මට කියපු දෙයක් මං ඕගලන්ට කියන්නම්. එක්කෙනෙක් එයාට බොහෝ මෙයා ඇඬු කඳුලෙන් හිටපු මිනිස්සෙක් එයාගේ දැන් එයා පොත් කියවනවා. එයා දැන් අලුතෙන් এডুকেෂන් එකක් අලුත් දෙයක් ඉගෙන ගන්න දැන් යනවා. එයාගේ දරුවෝ ලොකුයි. එයා දැන් ගොඩාක් දුරට අර එනකම් වෙලාව බල හස්බන්ඩ් කීයට දෙන්නේ ඒව බලන්නේ නැහැ. එයා ලස්සන්ට යාට කැමති දෙයක් උයලා හැමෝටම තියලා එයා කාලා එයා පොතක් බලාගෙන එයාගේ ජීවිතේ ගත කරනවා. නාට්‍යයක් අහම බලලා ඉතින් එතකොට අර හැමතිස්සෙම අර අවුරුදු ගාණක් තිස්සේ ඔළුව කාලා කෙනෙක් වෙනස් වුණාම දැන් අපි හිතමුකෝ හස්බන්ඩ් කියලා. හස්බන්ඩ් උනත් බලනවා ආනේ මේ මිනිස්සයා දැන් සෑහෙන්න වෙනස්නේ. මෙයා මගේ මැත්තේම එල්ලිලා ඉන්නේ නැහනේ කියලා හස්බන්ඩ්ට එනවා මෙයා දැන් වෙනස් වෙලා. එතකොට පොඩි රෙස්පෙක්ට් එකක් එනවා. ඒ කියන්නේ අම්මේ මෙයාට මාව එපා වෙලාද මෙහෙම වෙලා තියෙන්නේ. මෙයා මාව දාලා යයිද දන්නේ කියලා අර හස්බන්ඩ් අච්චර කල් අර නිකන් ඩෝමැට් එකක් වගේ නිකන් දොරට දාලා තියෙන පාපිස්ස වගේ සලකපු වයිෆ්ට ඊට වඩා අලුත් ඇහැකින් එයා දිහා බලනවා. එයාට ඊට වඩා සැලකිල්ලක් කරනවා. මොකද එයාත් කැමති නෑ අර කෝඩිපෙන්ඩන්ට් කියන එක තියෙනවනේ දෙන්නට දෙන්න ඕනේ. ඒකයි ඒගොල්ලෝ දාලා යන්නේ නැත්තේ. අරයත් මොන එෆෙයාර් තිබුණත් මෙයා ළඟට එන්නෙත් ඒකයි. මෙයා මොන දේ අරයා කරත් මෙයාට දාලා යන්නත් බැරි දෙන්නට දෙන්න පුදුම විදිහට ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ. ඒක ආදරයක්ම නෙමෙයි වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා ජර්මන් වචනෙන් කියනවනම් ගෙවොන්හයිට්. ඒගොල්ලන් ඒ දෙන්නට දෙන යූස් වෙලා තියෙන්නේ. එකට ජීවත් වෙලා. එතකොට අර හස්බන්ඩ්ගේ හැසිරීමෙත් වෙනසක් තියෙනවා. ඉතින් ටික ඒ වෙනස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද හස්බන්ඩ්ුත් අරයා දිහා බලන්නේ අලුත් ඇහැකින්. මෙයා දැන් ඉස්සර වගේ නෙමෙයි. අඬන්නේ නැහැ. මෙයා හරිම මේ කාම්. මෙයාගේ දේ කරගෙන ඉන්නවා කියලා. මම දැන් දිග වීඩියෝ එකක් දැම්මේ ඔයගලන්ට මේ වගේ දෙයක් කියන්න. එතකොට දරුවන්ට උනත් ඒක ගොඩක් වෙලාවට ටීනේජ් ළමයි ටිකක් ලොකු දරුවෝ පොඩි අයට නම් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒ වලේම වැටලා ඉන්න ඕනේ. ඒ ළමයි පවා වැඩියෙන් එළියට යනවා. ගෙදර ප්‍රශ්න ඇති වුනහම. ඒගොල්ලෝ විකල්ප මාර්ග හොයාගන්නවා ඒ ප්‍රශ්නේ බේරෙන්න. ඉතින් මේ වගේ ළමයි තමයි ඩ්‍රග්ස් වලට පවා පුරුදු වෙන්නේ නේද? ඉතින් ඒවත් නතර වෙලා ගෙදර හොඳ වාතාවරණයක් තියෙනකොට දරුවෝ උනත් ගෙදර ඉන්නවා. එහෙම නැත්නම් අතන රණ්ඩුව පටන් ගන්නකොටම කොල්ලෙක් නම් ටීනේජ් කොල්ලෙක් නම් අවුරුදු 15 16 අර දෙන්න රණ්ඩු වෙනවා. එයා හිමීට ගිහිල්ලා බැහැලා එළියට ගිහින් හන්දියට බිලා සිගරට් එකක් ගහනවා. මේව හිතලා තමයි මම මේක කිව්වේ. දැන් මේක වැරදියට තේරුම් ගන්න එපා. මේක තමයි ඇත්තටම මම මේක ඉගෙන ගත්තෙත් ෆ්‍රෙන්ච් ලේඩි කෙනෙක්ගේ පොතක් කියවලා. ඒගොල්ලෝ මේ වගේ වෙලාවට මොකද්ද කරන්නේ කියලා. ඔයාගේ හිතෙන් සාමය හදාගන්න. එහෙම නැත්තම් ඔයා කෙලින්ම තීරණය කළ නෑ මට ඕක හරියන්නේ නෑ. ඕවා හරියන්නේ නෑ මට කියලා ආත්ම ගෞරවයක් තියෙනවා. මට මේ දේ කරගන්න පුළුවන් කියලා ඔයාට ශක්තිය තියෙන්න ඕනේ. යන්න. එහෙම නැතුව ඒ වලේ පල්වෙවි එතන ඔයාගේ ජීවිතේත් විනාශ ගන්න ගමන් ඔයාගේ දරුවන්ගේ ජීවිතේ විනාශ වෙන නිසා තමයි මම මේ සොලියුෂන් එක කියන්නේ. ඔයගලන්ට තාම මොන හරි මගෙන් දැනගන්න තියෙනවා නම් මට TikTok එකේ easy ඔයගලන්ට inbox කරන්න පුළුවන් නේ. එහෙනම් ඊළඟට අපි කතා කරමු ඩිවෝස් ප්‍රශ්නයක් තියෙනවා. එයා තරේම ඉන්න ඔයා තරේම ඉන්නවා මම ඩිවෝස් වෙලා යනවා කියන මතේ. අන්නේ එතනදී හැබැයි ඔයාට මේ මොහොතේ ඩිවෝස් වෙන්න බෑ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා හැබැයි මේ විදිහට ජීවත් වෙන්න සතුටුත් නෑ. ඔයාට එහෙම බෑ. එහෙමනම් ඔයා එකට හරි ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඔයා සැලකිය යුතු කරුණු මොනවද? ඩිවෝස් වෙලා යන්න කෙනෙක් කළ යුතු දේ මම ඊළඟ වීඩියෝ එකේ කියනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මාව.